කතන්දර දූපතට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද කතාව ගොරකා යකා. එකෝමත් එක රටක ලස්සන ගම්මානයක් තිබුණා. ඒ ගමේ ලස්සන වෙල්යායක් අයිනේ පුංචි ගැමි ගෙදරක් තිබුණා. ඒ ගෙදර තමයි ගමරාලයි ගමමහගේ ජීවත් වුනේ. ගමරාල දවස පුරාම මහන්සි වෙලා කුඹුරේ වැඩ කළා. ගමමහගේත් හරියට ගෙදර දොරේ වැඩ කළා. දෙන්නම හරි සමගියෙන් ජීවත් වුණා. ඒ ගෙදරට ටිකක් ඈතින් විශාල ගොරකා ගහක් තිබුණා. ඒ ගොරකා ගහේ කළු යකෙක් ජීවත් වුණා. දවසක් උදේම ගමරාල කුඹුරට ගියා. රෙදි හොදන්න හිතාගෙන ගමමහගෙත් ලිදට ගියා. රෙදි හොදලා ගෙදර ආපු ඇය ඉක්මනට උයන්න පටන් ගත්තා. ගමමහගේ උයන කෑමවල සුවඳ ගොරකා ගහේ හිටපු යකාට දෙනුණා. මේ කෑම ටිකක් කන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා යකාට හිතුණා. එහෙම හිතලා ගොරකා යකා හොරෙන්ම ගම ගෙදරට ආවා. කුස්සිය ළඟට ඇවිත් ගමමහගේ උයන දිහා හොරෙන් බලන් හිටියා. කුඹුරේ වැඩ කරමින් හිටපු ගමරාලට දවල් වෙද්දි ලොකු බඩගින්නක් ආවා. ඉතින් කෑම කන්න හිතාගෙන ගමරාල ගෙදරට එන්න පිටත් වුණා. ගෙදරට එන ගමරාලට ගමමහගේ උයන සුවඳ ඈත තියාම දෙනුණා. අද නම් හොඳට කන්න ඕනේ කියලා හිතපු ගමරාල කුස්සිය පෙට්ටෙන්ම ගෙට ඇතුල් වුණා. ගමරාලගේ සද්ද ඇහුන ගොරකා යකා එකපාරටම බය වෙලා ඇද යටට රිංගලා හැංගුණා. මොනවාද හාමිනේ උයන්නේ? හරි සුවඳයි. මට හොඳටම බඩගිනි. ගමරාල කීවා. අනේ ගමරාල මම අද රෙදි හොදන්න ගිය නිසා උයන්න ටිකක් පරක්කු වුණා. තවම කෑම ලිපේ. ගමමහගේ කීවා. ගමරාලට බඩගින්න හරි වැඩි. අද නම් හාමිනේ මට යකෙක් කන්න බඩගිනි. ගමරාල hina වෙලා කීවා. ඒ වචන ඇඳ යට හිටපු යකාට ඇහුණා. යකා හොඳටම බය වුණා. ගමරාල යක්කුණුව කනවලු නේද? අනේ මාවත් කයිද? යකා බයේ වෙවුලන්න පටන් ගත්තා. ටිකක් ඉන්න ගමරාල. මං ඉක්මනට උයන්නම්. එතකල් වෑවර ගෙඩියක් බොන්න. ගමරාල කුස්සියෙන් දිග්ගමන්න පිහියක් අරගෙන ඇද යට තිබුණු වෑවර ගෙඩියක් ගන්න ගේ ඇතුළට ගියා. මන්න පිහිය අතේ තියන් කාමරයට ආව ගමරාලා දැකපු ගොරකා යකා අඬාගෙන ඇද යටින් එළියට පැන්නා. අනේ ගමරාල මාව නම් කන්න එපා. යකා දැකපු ගමරාලත් එකපාරටම බය වුණා. ඒත් ගමරාල බය පැත්තකට දාලා යකා එක්ක කතා කළා. මොකද උඹ මෙච්චර අඬන්නේ? ගමරාල යකෙක් කන්න බඩගිනි කියලා ආවේ මාව කන්න නේද? යකා එහෙම කියද්දි යකාට වෙච්ච පටලවිල්ල ගමරාලට තේරුණා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතපු ගමරාල මෙහෙම කීවා. ඒක ඇත්ත. මම දැන් බඩගින්නේ ඉන්නේ. මම දැන් ඔහෙව මරාගෙන කනවා. අනේ ගමරාල මාව කන්න එපා. ඔයා කියන ඕන දෙයක් මම කරන්නම්.
හොඳයි. එහෙනම් මම ඔයව කන්නේ නැහැ. හැබැයි මට හැමදාම රෑට වීගෝනියක් ගානේ ගෙනත් දෙන්න ඕන. ගමරාල එහෙම කිව්වම හොඳටම බය වෙලා හිටපු යකා ඒකට එකඟ වුණා. ජීවිතේ බේරලා දුන්න ගමරාලට වැඳලා යකා එතනින් ගොරකා ගහට ආපහු ගියා. එදා ඉඳන් ගොරකා යකා හැමදාම රැට ගමරාලගේ ගෙදරට වීගෝනිය බැගින් ගෙනන් දුන්නා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.